අපි බලමු ට්‍රේඩින් වීව් එක සෙටප් කරගන්න කොහොමද කියලා. මුලින්ම Brave browser එක දාගන්න. මේ සිංහයාගේ ලෝගෝ එක තියෙන Brave browser එක දාගන්න. Brave browser එක ගොඩක් ලැප්ටොප් වල ඇති. Brave එක නැත්තම් Brave එක දාගන්න. Brave එක දාගන්න බැරි ප්‍රශ්නයක් තියෙන කට්ටිය මාව කන්ටැක්ට් කරගන්න. Chrome එකෙන් හරි වෙන browser වලිනුත් කරගන්න පුළුවන්. නමුත් Brave එක තමයි මේක රෙකමන්ඩඩ්. ඒ නිසා Brave එක පාවිච්චි කරන්න. Brave එක ඔය විදිහට දාගත්තට පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ට Brave browser එක ඕපන් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ control එකයි shift එකයි M අකුර keyboard එකේ press කරන්න. මේ බටන් තුන එකපාර press කරන්න. press කරාම පොඩි shortcut එකක් එනවා අලුත් profile එකක් හදන්න අවශ්‍ය කරන. මම දැන් press කරලා පෙන්නන්නම්. ඒ බටන් තුන එකපාර press කරාම මේ විදිහට පොඩි කොටුවක් එනවා දකුණු පැත්තෙන්. ආයි පාරක් control shift එකෙන් මේ ගහපෙන්න control shift එකයි එම් අකුර press කරාම මෙන්න මේ විදිහට දකුණු පැත්තට බර කරලා පොඩි කොටුවක් එනවා. ඒ එක එක්කෙනාගේ එන විදිහ පොඩ්ඩක් වෙනස් වෙයි. දැන් මගේ කලින් ප්‍රොෆයිල් ටිකක් හදලා හින්දා මේ විදිහට තියෙනවා. ආයි පාරක් එක් කරලා බලන්න. control එකයි shift එකයි M එක press කරන්න තියෙන්නේ Brave browser එක උඩට ගිහලා. මොකද මේක සමහර අයට සෑහෙන පැටලෙනවා. control එක shift එකයි M එක press කරාම මේ menu එක එන්නේ නැහැ කියනවා. එහෙම පොඩි case ටිකක් තියෙනවා. ඉතින් ඒ එන්නේ නැති කට්ටියට වෙනම වීඩියෝ එකක් දාන්නම් ප්‍රොෆයිල් එකක් හදාගන්න කොහොමද කියන එක. මුලින් Brave දාගත්තා. ඊට පස්සේ keyboard එකේ control එක shift එකයි M එක එකපාර press කරන්න. ඒ මේ profile එක උඩට, ඒ කියන්නේ මේ Brave browser එක උඩට ගිහිල්ලා control එක shift එකයි M එක press කරාම මෙන්න මේ කොටුවක් එනවා. එතකොට අපිට එතනට ගිහිල්ලා මේ add new profile කියලා තියෙනවා. manage Brave profiles වලට ගිහිල්ලා මේකේ තියෙන ඒවා manage කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කරන්න ඕනේ add new profile යන එක. දැන් මතක තියාගන්න මුලින්ම Brave දාගත්ත කෙනෙක් මේ කොටස් නැති වෙයි. ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි මේ add new profile කෙනෙක් click කරන්න. click කරාම මෙන්න මේ වගේ profile එක හදන තැනට එනවා. එතකොට මෙතනට ඔයගොල්ලෝ කැමති නමක් දාගන්න. සාමාන්‍යයෙන් date එක දැම්ම නම් ලේසි. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කැමති එකක් දාගන්න. මම දැනට මෙතනට test කියලා දාගන්නම්. ඔයගොල්ලෝ date එක දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. කැමති නමක් දාගන්න. මෙතන මම test 1 2 3 කියලා දානවා. මෙතනින් කැමති කලර් එකක් select කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කැමති විදිහට ටික set කරගෙන done කියන එක press කරගන්න තියෙන්නේ. ඒ විදිහට press මේ එහෙම කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේ දැන් එන්නේ අලුත් profile එකක්. Brave එක දාගත්තා. ඔය විදිහට control shift එක M එක press කරලා කැමති නමක් දීලා අලුත් profile එකක් හදාගත්තා. මේක තමයි ප්‍රධානවම කරගන්න තියෙන කාරණාව. අනිවාර්යයෙන්ම Brave profile එකක් අලුතෙන් හදන්න, අලුත් profile එකක් හදන්න. ඒ වගේම ID එක වැඩ කරන්නේ නැතුව බෑන්ඩ් වුණාට පස්සේ ඒක ඉස්සරහට කියන්න තියෙන දෙයක්. වැඩ කරන්නේ නැතුව බෑන්ඩ් වුණාට පස්සේ මේ විදිහට profile එකක් හදන්න ඕනේ. හරි මම ඒ ටික කියන්නම්. ඒතකොට ආයි පාරක් priority කිව්වොත් Brave දාගත්තා. profile එකක් හදාගත්තා. ඊට පස්සේ ওই profile එකේ Google එකේ මේ මෙන්න මෙතන උඩ search bar එකේ මේ හරි නැත්නම් ඔයගලන්ට Google ගිහිල්ලා හරි පුළුවන් search කරන්න trading view කියලා. හරිද? මම search කරලා enter කරාට පස්සේ ඔයගලන්ට trading view site එකට යනවා. trading view එකේ official site එකට යනවා. මෙතන මේ තියෙන්නේ trading view site එක. ඒ site එකට ඔයගොල්ලෝ යන්න. ගියාම ඔයගලන්ට ඔන්න trading view site එක original site එක load වෙනවා. මේක ආයි මතක් කරන්න ඕනේ මේක අපේ product එකක් නෙමෙයි. trading view කියලා කියන්නේ දැනට official තියෙන site එකක්. ඒකේ account තමයි අපි දෙන්නේ. එතකොට site එකට යන්න. site එකට ගියාට පස්සේ ඔයගලන්ට මෙතන පුළුවන් sign in යන්න. මේක උඩ click කරලා පොඩ්ඩක් loading slow වෙනවා සමහර වෙලාවල් වලට. හරි. ඕකේ. ඒතර මේ විදිහට trading view site එකට ගියා. ගිහිල්ලා මෙතන මෙන්න මේ icon එක උඩ click කරලා මේ sign in යන්න. හරි. එතකොට මෙන්න මෙතනට ඔයගොල්ලෝ එන්න ඕනේ sign in ගියාට පස්සේ. මේ sign in ගිහිල්ලා තියෙන මේක වෙන වෙනවට යන්න එපා. sign up යන්න එපා. sign in යන්න. කලින් screen එකේ පෙන්වුවා වගේ. ඒ කියන්නේ මෙන්න මේ icon එක click කරා sign in ගියා. හරිද? වෙන වෙනවට යන්න එපා. මේ icon එක click කරා sign in ගියා. මේ trading view official site එකේ ඉන්නේ. මේ click කරා sign in ගියා. හරි. ගියා sign in ගියා. sign ගියාම මෙතනට එනවා. මෙතනට ආවට පස්සේ මතක ඇතුව බලනවා sign in එකේ දින්නේ කියලා. ඊට පස්සේ මේ වැරදිලාව sign with Google ඒවා යන්න එපා. මේ කිසිම එකකට යන්න එපා. හරිද? sign in ඇවිල්ලා ඉන්නේ email යන්න. අනිවාර්යයෙන්ම මම voice වලත් කියලා දෙනවා sign in ගිහිල්ලා email යන්න. ගොඩාක් අය මෙන්න මේකට ගිහිල්ලා එනකට පටල ගන්නවා. මේ වීඩියෝ එක කරන්නේත් ඒකයි. sign in ගිහිල්ලා email යන්න. මේ email කෙනෙකුට click කරන්න. click කරාම මෙන්න මේ විදිහට email එකේ password එක එනවා. ඕගොල්ලන්ට මම email එකේ password එක ගත්තට පස්සේ දානවා. දැම්මම මෙන්න මේ email එකට email ID එක දාන්න. අපි දෙන එක දාන්න. password එකට අපි දෙන එක දාන්න. මතක ඇතුව මෙතෙන්දි විශේෂයෙන්ම කියන්න ඕනේ ඕගොල්ලන්ගේ පාවිච්චි කරපු පරණ trading view වලට අදාළ email වැරදිලාවත් දාන්න එපා. ගොඩක් අය වරද්ද ගන්න එක තමයි උතන මේ වීඩියෝ එක කරන්න හේතුනෙත් ඒකයි. නැත්නම් voice වලින් තමයි
මුලින් කීකී හිටියේ මේ sign in with email කියන තැනට ගියාට පස්සේ ඕගොල්ලන්ගේ ඊමේල් Gmail කිසිම දෙයක් මෙතන දාන්න බෑ මොකද අපි තමයි ID දෙන්නේ ඕගොල්ලන්ගේ අපිට PayPal අවශ්‍ය වෙන්නේ නැහැ Payoneer ඊට පස්සේ ඕගොල්ලන්ගේ WhatsApp number ඕගොල්ලන්ගේ පරණ Gmail email ඊට පස්සේ ඕගොල්ලන්ගේ කිසිම detail එකක් ඕගොල්ලන්ගේ නමවත් ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේ TradingView ID දෙන්න. එතකොට අපි දෙන ID එකක් තියෙනවා මෙතනට email ID එකක්. ඒ email ID එක සහ password එක තමයි දාන්න ඕනේ. ඕගොල්ලෝ දැනට TradingView වැඩ කර ඉන්න account මොන හරි තියෙනවා නම් ඒවා වෙනම තියාගන්න. ඒ මේ accounts වල detail දාලා log වෙන්න එපා. ඒ කියන්නේ සරලවම කිව්වොත් අපි දෙන ID එකෙන් සහ password එකෙන් තමයි මෙන්න මෙතනට log වෙන්න ඕනේ. මෙතනට ඕගොල්ලන්ගේ ID කිසිම දෙයක් දාන්න එපා. ඕගොල්ලෝ දැනට පාවිච්චි කර ඉන්න ID ඕගොල්ලන්ගේ Gmail ID එක හරි ඕගොල්ලන්ගේ TradingView ID හරි කිසිම දෙයක් දාන්න එපා. ගොඩක් අය කරගෙන වැරද්ද තමයි මෙතනට තමන් දැනට පාවිච්චි කරන එක දාලා log වෙනවා. එතකොට වැඩේ එතනම ඉවරයි. ඒ නිසා ඒ වැරද්ද කරන්න එපා. මෙතනට දාන්න ඕනේ අපි දෙන ID එක විතරයි. හරි. මේක ශිෂ්‍ය මතක තියාගන්න. මම දැනට අලුතෙන් හදලා තියෙන ID password දෙකක් දාලා log වෙන්නම්. එතකොට මෙතනට දාන්න ඕනේ අපි Telegram එක හරහා ඕගොල්ලන්ට දෙන අලුත් ID password විතරයි. ඕගොල්ලෝ දැනට පාවිච්චි කර ඉන්න කිසිම දෙයක් මේ ෆීල්ඩ්ස් වලට එන්ටර් කරලා sign in වෙන්න එපා. ඔන්න ඔක තමයි වැදගත්ම දේ කියන්න තියෙන්නේ. හරි මම මෙතන දැන් password username මේ ID එකයි password එකයි දාගෙන තියෙන්නේ. එතකොට මේක sign in නෙබුවට පස්සේ සමහරලාට ඕගොල්ලන්ගෙන් Google එකේ captcha එකක් ඉල්ලයි ඒකේ image select කරන්න. ඒ වගේ යම්කිසි දෙයක් Google එකෙන් සමහරලාට ගියයි ඒව බලලා කරගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් Google එකෙන් ඉල්ලන දේවල්නේ. එතකොට මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ දාන්න ඕනේ අපි දෙන මේ අපි ක්‍රියේට් කරපු ID එකක් තියෙන්නේ මේ password එක අපි මේ password එක තියෙන. එතකොට මේ මෙතනට දාන්න ඕනේ මම ආයෙ පාරක් කියනවා අපි ඔයගොල්ලන්ට Telegram එක කරා දෙන ID password තමයි දාන්න ඕනේ. account එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ගේව දාන්න එපා. එතකොට මම දැන් sign in එක press කරාට පස්සේ යම්කිසි විදියට captcha එකක් හරි මොකක් හරි Google එකෙන් එයි. සමහරට නැති වෙයි. ඒක බලලා ඔයගොල්ලෝ කරගන්න. දැන් මම sign in වෙනවා මේ අපේ ID එකෙන්. අලුතෙන් හදපු ID එකෙන්. ඔයගොල්ලන්ගේ ID එකක් නෙමෙයි හොඳේ. ආයෙ පාරක් කියන්න තියෙන එකයි ඔයගොල්ලන්ගේ ID දාන්න එපා මෙතනට. අපි දෙන ID එක දාන්න. හරි දැන් ඒ විදිහට log වුණාට පස්සේ මෙන්න මේ වගේ screen එකට ඔයගොල්ලෝ මුලින්ම දැන් TradingView එකේ account එකට ඔයගොල්ලෝ අපි දුන්න username password පාවිච්චි කරලා ID password පාවිච්චි කරලා log වෙලා ඇවිල්ලා තියෙන. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මුලින්ම කරගන්න ඕන එක තමයි මේකේ අපි chart එකට log වෙලා තියෙන්නේ දැන්. ඒ කියන්නේ sorry TradingView account එකට log වෙලා තියෙන්නේ අපි දුන්න premium account එකට. premium account එක ඔයගොල්ලෝ ඉන්නේ. මුලින්ම ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ product වලට ගිහලා මේ super charts කියන එකට යන්න. හරි products වලට ගියා super charts කියන එකට ගියා. එතකොට ඒකට ගියාට පස්සේ ඕගොල්ලන්ගේ ඊළඟ ස්ටෙප් එක එනවා. එතනදී ඕගොල්ලන්ගෙන් අහනවා declare status කියලා. මේ chart එකට ගියාට පස්සේ පොඩ්ඩ වෙලාවක් යයි. මෙන්න මේ මැසේජ් එක එනවා. an important interruption කියලා. මේ මැසේජ් එක අතිශය වැදගත් මේ මැසේජ් එකේදී මේ declare status කියන බටන් එකට ක්ලික් කරන්න. මේ මැසේජ් එක එනවා. මේ මැසේජ් එක එන්න ඕනේ අනිවාර්යෙන්. මේ declare status කියන මේ මැසේජ් එක බටන් එකට ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයගොල්ලන්ට මෙතන ප්‍රොෆෙෂනල් non ප්‍රොෆෙෂනල් දෙකක් එනවා. මේකේ අනිවාර්යයෙන්ම මම ඔය ඉස්සෙල්ලා කියලා දෙනවා non ප්‍රොෆෙෂනල් දෙන්න වැරදිලාවත් මේ ප්‍රොෆෙෂනල් එක දෙන්න එපා. non ප්‍රොෆෙෂනල් එක දෙන්න මේක දුන්නොත් වැඩේ ඔක්කොම ඉවරයි. එහෙනම් non ප්‍රොෆෙෂනල් කියන එක දෙන්න. දීලා continue confirm and continue දෙන්න. එතකොට back to markets දුන්නාට පස්සේ ඔන්න දැන් ඕගොල්ලන්ගේ වැඩේ කරන්න තියෙන දේවල් ඔක්කොම ඉවරයි. ඕගොල්ලෝ TradingView site එකට premium account එකෙන් අපි දුන්න premium account එකෙන් log වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. මෙතන මේකට ක්ලික් කරාම මෙතන premium කියලා වැටෙනවා. මේ ඕගොල්ලන්ගේ account එකේ මේ icon එකට ක්ලික් කරාම premium කියලා වැටෙනවා මෙතනින්. හරි. එතකොට මෙහෙම ගියාම ඔයගොල්ලන්ට මෙතන accounts and billing වලට යන්න පුළුවන්. හරි. ඉදිරි ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ account එක premium account එකක් තියෙන්නේ මේ මෙතන premium කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ account එක දවස් ගාන කවුන්ට් වෙනවා. ඒ කියන්නේ දවස් 29ක් තියෙනවා. මම කවුන්ට් කරා මේක දවස් 29ක් තියෙන්නේ නැහැ. දවස් කීපයකින් ඉතින් මේක වැඩ කරන්නේ නැතුව වෙනවා. වැඩ කරන්නේ නැතුව ගියාට පස්සේ ආයි මාව කන්ටැක්ට් කරන්න. කන්ටැක්ට් කරාම Telegram එකෙන් කන්ටැක්ට් කරන්න. ඊට පස්සේ මම අලුත් ID එකක් දෙනවා. අලුත් ID එකක් දුන්නාම ඔයගොල්ලන්ට මේ විදිහටම Brave profile එකක් අර කලින් වගේ හදන්න තියෙන එක. හරි ලේසි. ID එක මාරු කරන හැම වෙලාවකම Explorer මාරු කරන හැම වෙලාවකම Brave profile එකක් හැදුවා. මේ TradingView එකට log වුණා. ආයෙත් profile එකක් හැදුවා. අපි අලුතෙන් ID password දෙනවා. ඒවා දාලා log වෙන්න තියෙන්නේ එච්චරයි. එතකොට මේකේ මේ හරි ලේසි process එකක් තියෙන මේක අමාරු නැහැ. එතකොට ඕක තමයි ඇත්තටම කරගන්න තියෙන TradingView එකට log වෙනවා කියන්නේ ඕක. එතකොට ඔයගොල්ලෝ මොකද අලුත් Brave profile එකක් හදලා TradingView එකට premium account එකට log වුණාම මෙන්න මේ විදිහට තමයි log වෙන්නේ. දැන් ඔයගොල්ලෝ ඉන්නේ අලුත්ම මේ අලුත් premium account එක. අපිට ඕන නම් ඉතින් මෙතන අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන chart එකකට යන්න පුළුවන්. හරි. මේ විදිහට
ඕගොල්ලන්ගේ පරණ පාවිච්චි කරන ඉන්ඩිකේටර්ස් සහ ඊට පස්සේ මොනවා හරි තව ඒ දේවල් කොහොමද ලෝඩ් කරගන්නේ කියන එක අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු. එහෙනම් thank you. මේ විදිහට තමයි trading view එකට account එක හදාගෙන log වෙන්නේ. හරි.